හායි ගොඩ කාලෙකට පස්සේ ඔන්න ඉතින් මම ආයෙමත් චුටි වීඩියෝ එකක් ගේන්න හිතුවා. මම හරියටම වීඩියෝස් දාන එක නැවැත්තුවා දැනට මාස 6කට විතර කලින් ඉඳන්. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට ෂෝට් වීඩියෝස් දෙක තුනක් දාලා තිබුණා. ඒ අරින්න මම ලොකුවට YouTube එකට ආවේ නැහැ. මම ටික කාලෙකට සෝෂල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්නවා කියලා තීරණයක් ගත්ත නිසා තමයි මම ඒක කරේ. අනිත් එක ඔයාලා මගෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. මට ඒවා මැසේජස් වලට ඔයාලගේ කමෙන්ට්ස් වලට මට ඒවට රිප්ලයි කරගන්නත් බැරි වුණා. මං ගැන හොයලා බලපු මං ගැන අහපු ගොඩක් අයට ස්තුතියි. අදටත් සමහර වෙලාවට මගෙන් අහන කට්ටිය ඉන්නවා ඒ වීඩියෝස් දාන්න නැත්තේ කියලා මාව දැකලා අඳුරගත්ත කට්ටිය හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න මම ආයෙමත් සුපුරුදු විදිහටම ආයෙමත් ඔයාලත් එක්ක එකහවෙන්න ඔයාලට වීඩියෝ අරගෙන එන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්නේ 4 වෙනි මාසේ වුණාට මේ වීඩියෝස් රෙකෝඩ් කරේ මම හරියටම ජනවාරි 20 වෙනිදා. ජනවාරි 20 වෙනිදාට කලින් හරියටම 19 වෙනිදා රෑ පැය 12ක වර්ක් ෂිෆ්ට් එකක් ඉවර වෙලා මම උදේන්ම මේ ගෙදර යන ගමන් මට බස් එකේ යන්න බැහැ රෑ නිදි මරලා. ඒක නිසා මම කෙනෙකුට කිව්වා මාව ගෙදරට ගිහින් දාන්න මට රෙස්ට් කරන්න ඕනේ නිසා. ඒක නිසා මේ එයා මාව ඉක්කරගෙන යන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මේ. ඊට පස්සේ කොහොම හරි අපි ගෙදරට යනකොට 20 වෙනිදා උදේ 10-11 වගේ වුණා. 21 වෙනිදා උදේ අපි ගමන යන වෙලාවේ පිටත් වෙන වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක්. ඒ වෙලාවේ තද සීතලක් එක්ක මීදුම තිබුණ හැමතැනම අපිට ගොඩක් සීතලයි. මට මතක විදියට ඒ දවස් ටිකේ ටිකක් වැඩිපුර සීතල තිබිච්ච දවස් ටිකක්. එහෙම එතනට දෙන්නේ මේවද? එතනට දෙන්නේ. අපි ඇවිත් ඉන්නේ දැන් මාලිගාවට. මාලිගාවෙන් ඇත්තටම මාලිගාව වැඳලා ඉවරයි. අපි දන් ධාතන් වහන්සේ වැඳලා අපි දැන් ඊළඟට යන්න හදන්නේ. මං හිතන්නේ ගෙදර කට්ටිය හිතාගෙන ඉන්නේ හන්තානේ පන්සලට යන්න වෙන්න ඕනේ. බලමු ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. අම්මයි ඉන්නන්නේ. බලන්නකො මෙයා. කො අපිට දෙන්න නැත. කො නැත දෙන්න. හරි ෂෝක් ඔයා. පොඩි තත් තියන්නේ. පොඩි. ෂෝක් කොලා දෙන්න බං. ආනේ. ෂෝක් අනේ. ඒකනේ. එන්නේ ප්ලේ පොඩක් දුන්නාට. යාළු කරගන්න. මම නම් මොකුත් දුන්නේ. නැත්තත් කොටයි. අපි ගඩලාදෙණිය විහාරයටත් ගිහිල්ලා ඊට පස්සේ හන්තානේ විහාරයටත් ගිහිල්ලා අපි ඊළඟට ආවේ හවස් වෙනකොට සරදියල් ගම්මානේ බලන්න. හවස් වෙලාවට ඒකේ ලොකේෂන් එක මාරම ලස්සනයි. වටේ හරීම හිත නිවන නිස්කලංක පරිසරයක් තියෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් යන හැමෝටම ටිකට් එකක් කඩනවා. ලොකු අයට වෙන ගාණක් පොඩි අයට වෙන ගාණක්. මට මතක නෑ දැන් හරියටම ටිකට් එකේ ගාණ කීයද කියලා. හැබැයි හරි ලස්සන ලොකේෂන් එකක්. ඒ වගේම ඒක අපිට පැහැදිලි කරන්න අපිත් එක්ක ආවා මිස් කෙනෙක්. අනේ හරියම ලස්සනට එයා පැහැදිලි කරලා හැමදේම විස්තර ඇතුව හරි ලස්සනට අපිට කියලා දුන්නා. අපිට ඇත්තටම හිත ගියේ ලොකේෂන් එකේ තියෙන දේවල් වලටත් වඩා මේ මිස් පැහැදිලි කරපු දේවල් වලට තමයි. මං ඔයාලටත් පොඩ්ඩක් අහගෙන ඉන්න. මම කතා කරන එක නවත්තලා චුට්ටක් ඔයාලට බලන්න දෙන්නම්කෝ මේ මිස් කියන කතන්දර. ඉගෙන ගන්න ළමයෙකුට නම් මේ ටික සෑහෙනම වැදගත්. කිරි කෑවගේ අදාසි අප්පු කියලා කෙනෙක් කතෝලික කෙනෙක්. එයා කන්ද උඩ රටට එන්නේ දුම්කල සහ කරවල වෙලඳාම. ඊට පස්සේ මෙහෙන් අරන් යනවා කුරුළුයි පොකුයි. අදාසි අප්පු කියන්නේ සරදීගේ තාත්තා. අර පැත්තෙන් තියෙනවා දෝලාවක්. දෝලාවට තව නමක් තමයි පැලැක්කිය. පැලැක්කිය කියන්නේ බෙදිලා වචනයක්. ඉංග්‍රීසියෙන් කියනවා පැලැන්කුයින්, දෙමළෙන් කියනවා පල්ලාක්කි. එහෙම බෙදිලා වචන තමයි පැලැක්කිය. දෝලා වස්වාඩිනාට කියනවා පැලැක්කි කරුවන් කියලා.
සාමාන්‍යයෙන් දෝලාවක් කියනකොට 13 දෙනෙක් යන්න ඕන. 4 දෙනා මාරුවේ යන්න ඕන. තව එක්කෙනෙක් යන්න ඕනගේ බඩමුට්ටු ටික ගෙනියන්න. ඒකේ ඉන්නේ අධිකාරම්තුමා. ගමේ අයගේ නඩු විසඳන්න ඒ බව දන්වන්නේ අර පැරණි sannivedana ක්‍රමයක් වෙන අඬබෙරකාරයා. ඊට පස්සේ කැත්තක් උදැල්ලක් අරන් ඉන්නවා. ඒගොල්ල පාර එලිපෙහෙලි කරන අධිකාරම් එන නිසා අද වගේ මම්මාවත් තිබිලත් නැහැ. ඔය කොළඹ පාරත් ඒ කාලේ තිබිලා තියෙන කරත්ත පාරක්. ඊට පස්සේ කසකාරයෙක් ඉන්නවා. මේ කසකාරයා කරන්නේ අර අධිකාරම් මෙවිලා නඩු විසඳලා වරදණු එවලේම කසයෙන් තමයි කාලේ නඩුවක් දෙන්නේ. මෙතන අම්මිකුයි පුතේකුයි ඉන්න ඔයාලගේ නඩුවක් විසඳ ගන්න හරින අධිකාරම්ට කියලා. මේක අම්බලම. ඒ කාලේ අම්බලන් තිබුණේ පයින් නැවිදගෙන යනකොට ගමන් වෙහෙස නිවා ගන්න, සමි සමාගම් පවත්වා ගන්න ආදී පොදු කටයුතු වලට මේ ඉදිරියෙන් ඉන්නේ ගෝන්දුල ආරච්චි. ඒ කියන්නේ සරදිය හිටිය කාලේ ගමේ හිටු ප්‍රධානියා. ගෝන්දුල ආරච්චි යගෙන උන මෙනිකේ දෙන්න ඉන්නේ හරින අධිකාරම් පිළිගන්න. මේක පින්තාලිය. පින්තාලියෙන් වතුර ගන්න අර උපකරණයට කියනවා දිය කෙනිස්ස කියලා. කිනිස්ස හැම නෙවෙයි. කිනිස්ස කියන්නේ ආයුධයක්. කෙනිත්ත පොකුරක් මල් පොකුරක් දිය කෙනිස්ස කියන්නේ මේකට පොල් කටකින් සහ දම්බුරකින් හදාන තියෙන්නේ. ඉතින් සරදීගේ තාත්තා තමයි දීකිරි කෑවගේ අදාසියක්කෝ. අපි අම්මා හඳුන ගන්න කඩමණ්ඩියට යනකොට මෙතන තියෙනවා අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට යන වාහකඩේ ප්‍රතිනිර්මාණයක්. මෙතන වැඩ ඉන්නේ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයියෝ. වාහනේ තමයි කුකුලා. කුකුලට සවනමක් තමයි සැවුලා. මව එරන්දති නාගකන්‍යාව පියාපු නැක යක්ෂ සේනාධිපති බොහොම බල සම්පන්න දෙවි කෙනෙක්. මේ අඩවේ බාර වෙන්නේ දැඩිමුණ්ඩ දෙයියෝ. උන්වහන්සේගේ අවසරය අතුව යම් කරනවා. මේක කිරිහිරය. රත්තුනේ අපල තයන්නේ කිරිහිරයද කියලා. මේක ගල්මිටිය. මේක දැහි අඬුව. රත්තුනේ අපල අල්ලන්නේ මේ දැහි අඬුවේ. කන්දේ තවුප කන්නයක් තියෙනවා මයින්හම. මයින්හමින් කරන්නේ මේ ගිනි අවුල ගන්න හුලං ගන්න එක. මෙතනින් ගඳුන අතුරින් හුලං ඉන්නේ. ඊට පස්සේ අකරේ නත් කරලා මේ කිරිහිරේ උඩ තියෙන කලන තමයි කවදාකම හදන්නේ. බලමු කෝපි කඩේ. මේක කෝපි කඩේ. මේ කෝපි කඩේ කරගෙන ගියේ පිචෝහාමි කියලා කෙනෙක්. පිචෝහාමි කියන්නේ සරදීගේ අම්මා. මේ ඉන්නේ සරදීගේ අම්මා තාත්තා දාසි අප්පෝ. දරුවෝ 5 දෙනෙක් හිටියා. ඉතින් දන්නෙත් නෑ නේ දැන් නේ. සර් හැම ගෙදරින්ම දුන්නා. දැන් නෑ. සර් මේ කොතනද කියලා මෙලෙස දැනෙනවා ඉස්සර ඒ කාලේ AC නෑ. හොද සිසිලක් තියෙනවා. වහලෙට සෛල කළ තිබුණේ පොල්ලතු පිටුරු ඉලු මාන වගේ දේවල් කටුමැටි බිත්ති දිවට ගොම වැටි ගාලා. මේකේ පිළ 3ක් තියෙනවා. ඔබ ඇඳගත්ත මේ පිළට කියනවා කොට්ට පිළ. කොට පිළ කියලා කියනවා. ඉස්සර කාලේ ගෙදරට කවුරු හරි ආවොත් වාඩි වෙන්න දෙන පුටු හැම නැහැ. ආරච්චිල වගේ ගෙවල් තමයි පුටු තිබුණේ. අර පැදුරු ආණෙන් පැදුරක් දාලා තමයි මේ කොට්ට පිළේ වාඩි වෙන්න දෙන්නේ. තාත්තලා හැම නිදාගන්නෙත් මේ කොට්ට පිළේ. තාපිලා තියෙන මේ පැත්තේ වට පිළ. ඒ කාලේ ගෙවල් ගොඩක් දුරට ඉදිරිපස්ස කොට දෙක තිබෙලා තියෙන්නේ. නිවසේට සත්තු හිමිනවට ආරක්ෂාවටත් එක්ක මේ වට පිළ ටිකක් ඉහළට ගලා තියෙනවා පහළින් තියෙන දිය පිළට වඩා. දිය පිළ කියන්නේ දිය කල තියලා තියෙන එක. කවුරු හරි කෙනෙක් ආවොත් ඉබහට වතු ටිකක් කලාලවන්න පුළුවන් ආසරයක් ඕනේ නැහැ. තාදිනා වටිනා කියන වඩු දාන පෙට්ටගම. පෙට්ටගම ගැන කියනකොට රබන් පදයකුත් මතක් වෙනවා ඇතිනේ. දොස්තර බබකට දෙන්න දෙයක් නැත. පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත. තුට්ටු දෙකක් කියන්නේ සතතුණා. පෙට්ටගමක් අල්මාරියක් සංග පෙට්ටියක් තියෙනවා. සෞභාග්‍යයේ සංකේතයක් විදිහට සැලකෙන කරල් පැදුරකුත් දෙලලා තියෙනවා. ඒ කියන්නේ මේක ගොවි ගෙදරක් කියන එක. අපිට මිල මුදල් නැතත් අතුපිට පිළිලා කියන එක. අපේ රාජ්‍ය ලාංඡනයේ තියෙනවා මේ වී කරල්. ඉතින් කියන්නේ සස්ත්‍රීකත්වය. අර කටුව අපි විකබඩා කරලා තියෙන වී අටුව අපි අවුරුද්දට කන්න දෙකක් වැඩ කරන ප්‍රධාන වශයෙන්. පළවෙනි උමල ධර්ම සූර්ය රජ කාලේ කුරුවිට දෙව්ගම කියන විහාරේ මේක ඇස්වට්ටිය. ඇස්වට්ටිය කියන්නේ විදස් තියෙන සයිකත් අපි යමක් වේලා ගන්නවා. තාතිනවා හාල් මනින ගන්න නෙලියයි සේරුවයි. නෙලි භාගයක් කියන්නේ හුඬුවක්. හුඬුවක් කියන්නේ පත දෙකක්. පතක් කියන්නේ මෙහෙම. පත දෙක හුඬුවයි හුඬු දෙක නෙලි එකයි නෙලි දෙක සේරු එකයි සේරු හතර ලාස් එකයි ලාස් හතර කාරුත් එකයි කාරුත් හතර බුසල් එකයි බුසල් හය අමුණුයි මනින්නේ
මේක කරඬිය. පොල් තෙල් බුබු තෙල් මනින්න ගන්න කරඬිය. මේක ලබු කැටය. මේ කාලේ හේනට කුඹරට වතුර ගෙනියන්නේ මේ ලබු කැටේට මේ උඩ කොටසට කියනවා උගය කියලා. උගලාගෙන යනවා කියන්නේ පෙල්ලාගෙන යනවා කියන එක. මේක අතුල්පත. ඉස්සර කාලේ කුඹරට ඇඹුල ගෙනියලා මේකට රඹපතක් හෝ නෙළුම් පතක් වෙලලා. රඹපතක් කියන්නේ කෙසෙල් පළයක් වෙලලා තමයි අපි උඹල කන්නේ. තාතිනවා කුල්ලා. කුල්ලට කමත් භාෂාවදී කියනවා යතුරු. මේක වට්ටිය වට්ටියට රැහුම්පත කියලා කියනවා. මේක ඇස් වට්ටිය. ඇස් වට්ටිය කියන්නේ ඉගස්ති නිසා එකක් අපි යමක් වෙලා ගන්නවා. ඉතින් බලන්න රම්ම බැද්දට ගිහින් ඉන්නේ. බැද්ද කියන්නේ කැලේනේ මොනවද අම්මගේ ඉන්නේ. අතේ වෙරළු ඉනේ පලාවිතියක් ඔළුවේ දරමිටියක්. ඒක පුතාලා පොඩි කාලේදී අම්මා නලවුන් කියන ලස්සන කවියක්. අතට වෙරළු වැහිදගිනි හිනට පලා නෙලාගිනි බරතම දර කඩාගිනි එයි අම්මා ගසගිනේ කියන කවිය කියමින් තමයි මේ අක්කා මල්ලි බලාගන්නේ අම්මා බැද්දට ගිහින් කන්නේ. ඒ කාලේ පවුලේ හැමෝම වගේ සහයෝගයෙන් ඉඳලා තියෙන්නේ. එදා නම් විස්තික පවුලක් විදිහට ජීවත් වුණානේ. කියන්නේ අත්තම ඇතුළුව අද බොහෝ දුරට න්‍යෂ්ටික බවුලක් බවට පත් වෙලා තියෙන්නේ. මේක ඵලදායීතාවයටත් හොඳ නිදසුණක්. මොකද අම්මට කරන්න පුළුවන් උපරිම සේවය කරාගෙන ඉන්නේ. ඉතින් එදා අද වගේ පවුලක දෙන්න තුන් දෙනා නෙවෙයි ඉන්නේ. 10ක් 15ක් ඉන්නවා. එතකොට වැඩිමහල් සහෝදර සහෝදරයෝ තමයි බාලි සහෝදරයෝ ටික බලාගන්නේ අම්මලා තාත්තලා ගෙදර දොරේ වැඩ ටික කරගන්නකම්. ඉතින් අද අයියලා අක්කලාට නංගිලා වලින්ද බලාගන්න වෙලාවක් නැහැ නේ. ඒගොල්ලන් කිසි වෙලා තියෙන්නේ ෆෝන් තියෙනවා ටියුෂන් තියෙනවානේ. අපේ ලංකාවේ විතරක් ආවිනික ක්‍රමයක් තියෙනවා රිටි පන්න ක්‍රමය. හරිනේ 20 කොලේ නෝට් තියෙන ඕන රිටක් පොඩි ඉඳගෙන පිළිපිත්තෙන් මාළු දානවා. මේක මාවේ කොටසක් සරදීල් එනවා තොටියක් වෙලා වෙස් බලාගෙන. එනකොට ආරච්චි මහත්තයා තියෙනවා මෙගොඩ වෙන්න. ඉතින් සරදීල් ගිහිතේ තියෙන ආරච්චිගෙන් පරි ගන්න. මොකද බොඩ් චෝදනාවකට හිරේ දැම්ම නිසා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට ගහනවා ෆයින්. මෙතනදී නඩුකුත් යනවා. කවුරුවත් කියන්නේ නැහැ සරදීල් ෆයින් ගම කියලා. සරදීල් කියන්නේ දුක්කටාගේ හිතවතෙක් ඡන්දියේ සාක්ෂි නැති නිසා සරදීල් මෙතනදී බේරිනවා. මේ පැත්තේ දියල්ලක් තියෙනවා බෝවැල්ල කියලා. ඒකෙන් සරදීට පණින්න පුළුවන්. ජාපන්ස් මාමා කෙනෙක් කෙනා ඊවස්සෙන් අල්ලන්න පුළුවන් නම් අල්ලපන් කියලා අන්න පස්ස පෙන්නලා යනවා. ඒ කාලේ අපේ රටේ හිටියේ ජා පොලිසිය. ලංකා පොලිසිය ස්ථාපනය කරන්නේ 1866. ඊට පෙර හිටියේ මැලේ ජාතික පොලිසිය. මේක හේනි මාමයි ගෙදර. අපිට රෙදිස් හොදලා මැදලා දෙන තැන ලොන්ඩ්‍රිය. මේ ලොකු හෙලිය වෙල්ල හැලිය. සරදියල් ඇත්තටම ජීවත් වෙච්ච ඈත උතුම් කන්ද දිහා බලාගෙන සරදියල්ගේ කතාව අහනකොට නම් ඇත්තටම දුක හිතුණා. ඉතින් හවස් වෙලා අපි අපේ ගමන ඉවර කරලා එතනින් එන්න පිටත් වෙනකොටත් හවස 6ට විතර ඇති. හරිම නිස්කලංක පරිසරයක අමුතුම කන්සෙප්ට් එකකට ලස්සන කන්සෙප්ට් එකකට හදලා තිබුණු මේ සරදියල් ගම්මාන නම් මට කවදාවත් අමතක වෙන එකක් නැති වෙයි. ඒක හරිම ලස්සන වගේම ඒක පැහැදිලි කරන්න හිටපු මිස්ටත් ගොඩාක් ස්තුතියි කියලා කියන්න ඕනේ. මොකද එයා පැහැදිලි කරපු විදිහට ඇත්තටම අපිට අපේ ඉස්සර හිටපු ජීවත් වෙච්ච මිනිස්සු ගැන ගොඩාක් ලොකු ආදරයක් ඒ වගේම ආඩම්බරයක් හිතුණා. ඉතින් මේ පරිසරෙත් හරිම ලස්සනයි හිත නිවන පරිසරයක්. ඉතින් අපි එතනින් පිටත් වෙලා ආපහු අපේ ගමන නිමා කරලා එන්න තමයි පිටත් උනේ. මෙතන ඉන්නේ ඔකට හිටියේ කෑගල්ල පුරිසාපති ඉතින් ඔහොමයි එදා දවසේ අපේ ගමන ඉවර කරලා අපි ආවේ. ඉතින් තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න. ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න වීඩියෝ එකක් අරගෙන එන්නම්.